ආයිබෝන් සමිත්නයකට YouTube නාලිකාවට ඔයාව අදත් ආදරෙන් උතුරු පිළිගන්නවා. අද මගේ YouTube නාලිකාවේ මම අතිශය බලාපොරොත්තුවෙන් හිටපු මට ලොකු වහීනයක් තිබ්බු ආදරණීය කලාකරුවෙක් හොයාගෙන එන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ නිසාම තමයි හරි ආදරෙන් උතුරු ආවේ මේ කලාකරුවත් එක්ක කතා කරන්න. මොකද මගේ රටේ කණ්ඩායම් සංගීතය තුළ දශක 5ක් අවුරුදු 50ක් විතර රැඳෙන කවුරුත් ආදරය කරන මහා දැවැන්ත චරිතයක්. ඒ තමයි අපි කවුරුත් දන්න සුපර්ස්ටාර් මහින්ද සිල්වා. අයිබෝන් අයියේ. අයිබෝන්. කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? සමිත් ඉතින් මේකයි. තාම ඉතින් බෑන්ඩ් එක කරගෙන යනවා. දැන් මේ අපි මේ ළඟදී ඊයේ පෙරේද දැන් සුමානක් විතර ඇති අපි තව අලුත් නම් ස්ටොප් එකකුත් කළා. දැන් ඒක YouTube එකේ එහෙම දාලා තියෙනවා. හොඳ ප්‍රතිචාර තියෙනවානේ. මං ආවේ ඇත්තටම අතීතයට ගිහින් කතාවක් කරගන්න ඕනලාදී. අයියක උපංගම කොහෙද? කළුබෝවිල. කළුබෝවිල. එතකොට ඉස්කෝලේ ගියේ වැල්ලවත්ත ඇත්තුසා මහාවිද්‍යාලය. එතකොට පවුලේ අය කවුරු හරි සංගීත සම්බන්ධ අම්මා තාත්තා හරි සහෝදරයෝ හරි ඒ කාලේ නෑ ඒක ඔව් ඒක අත්ත වශයෙන් අපේ අම්මා කලාව පැත්තට හිටියා. ඒතකොට අම්මගේ මල්ලි ඇවිල්ලා ලෙස්බි අසෝක කියලා එයා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ හිටියා. ඉතින් එයාගේ දුව තමයි යමුනා විනෝදිනී. ඒ පැත්තෙන් තමයි කලාවට ගොඩක් සම්බන්ධ. එතකොට ඉස්කෝලේ යන කාලේ තිබ්බද හීනේ කවුරු වෙන්නද හීනේ තිබ්බේ? ඇත්ත වශයෙන් මම හිතුවේ නෑ මං කලාකරුවෙක් වෙයි කියලා. මම ගොඩක් ක්‍රීඩාව පැත්තට හිටියේ. මං අහලා තියෙනවා ක්‍රිකට්. ඔව්. මට එතකොට ක්‍රීඩාව ක්‍රිකට් ගැහුවා මම ඇත්ලටික් කරා. මේ ඇත්ලටිකුත් හොඳටම කරා. එතකොට ක්‍රීඩාව පැත්තෙන් මට ක්‍රිකට් පැත්තෙන් තමයි ගොඩක් යන්න ආසයි හිතුනේ. මේ ඒ වුණානේ දැන් ඕවා කර ඉන්නකොට තමයි මට උපාලි කන්නංගරව හම්බුණා. උපාලි කන්නංගර කියන්නේ ඉන්නේ හිටියේ අපේ නම්බර 4 උපාලි නම්බර 1 ගෙදර. ගෙවල් 4යි. ගෙවල් 4යි. ඉතින් උපාලි ගිටාර බොක්ස් ගිටාරයක් ගෙදර ගෙනල්ලා ප්‍රැක්ටිස් කර ඉන්නකොට ඉතින් අපි ඒ ගෙදරට යනවා එනවා. මම ඉන්නකොට ඉතින් උපාලි කිව්වා අපි පොඩි ගෲප් එකක් හදාගමු කියලා. ඒ පාර ඉතින් අපේ ඉන්න යාළුවෝ කට්ටිය එක්ක වෙලා එක එක්කිනා බෙදාගත්ත එක දේවල් මම මේ ලීඩ් ගන්න මම බේස් ගන්න. ඉතින් මම කිව්වා මම එතකොට ඩ්‍රම් සෙට් එකක් තිබුණේ නැහැ. අර කොංගෝ එකක් තිබුණේ. ඉතින් මම කිව්වා මම කොංගෝ එක ගන්න කියලා. ඉතින් ඕම අපි කට්ටිය බෙදාගෙන අපි ඉතින් නිකන් මේ උපාලිලා ගෙදර නිකන් ප්‍රැක්ටිස් කර හිටියා ඉතින්. එතකොට අය ඉස්කෝලේ යන කාලෙත් ඔව් ඉස්කෝලේ යන කාලේ කියන්නේ ඉස්කෝලෙන් අයින් වෙන්න කිට්ටුව වගේ. ඒ කියන්නේ ඕ ලෙවල් කරලා ඉතින් ඒ ලෙවල් වගේ ඉන්න කාලේ. ඒ ලෙවල් වලට ගියේ නෑ මේ මියුසික් පැත්තට ගියේ හින්දා. ඉතින් ඊට පස්සේ කොහොම හරි උපාලිගේ අම්මා මට ඩ්‍රම් සෙට් එකක් අරන් දුන්නා. එතකොට ඉතින් ඒ ඩ්‍රම් සෙට් එක ඇවිල්ලා රුපියල් 3500ක් වගේ. ඒකත් මේ ලංකාවේ හදපු එකක්. ඒක මම හිතන්නේ හරක් හැමෙන් හදපු එකක්. ඒක ඉතින් දවල් තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි රැයට සෙල්ලම් කරනකොට ඒක අර රත් කර තමයි සෙල්ලම් කරන්නේ. මොකද නැත්තම් අර රැයට බහිනවනේ යම බහිනවා. ඉතින් ওই විදිහට අපි ප්‍රැක්ටිස් කරගෙන උපායිලා අපි කට්ටිය ප්‍රැක්ටිස් කරගෙන ඊට පස්සේ යාළුවන්ගේ ගෙවල් වල බර්ත්ඩේ පාටි වලට ගහන්න පටන් ගත්තා. එතකොට ගෲප් එකේ නම ගෝල්ඩන් රොක්ස්. ගෝල්ඩන් රොක්ස්. ඔව් ඒක තමයි ගෝල්ඩන් රොක්ස්. ඒකට අයියලා දැකලා තිබ්බද වෙන බෑන්ඩ් ගහනවා සංගීත සංදර්ශන? ඔව් අනිවාර්යෙන් මම දැක්කා. එතකොට තිබුණා සප්සර කියලා බෑන්ඩ් එකක් තිබුණා. ඒක ජයතිස් සෙට්ටිආරච්චිගේ. ඒක සුසිල් පෙරේරා තමයි ඩ්‍රම්ස් ගැව්වේ. එතකොට ජෙට් ලයිනර්ස් ගෝල්ඩන් ජයින්ස් රාමකෘෂ්ණයගේ තමයි ෂෝ තිබුණේ වෙල්ලවත්තේ. ඉතින් උපාලිමයි අපි යනවා ඉතින් ගිහිල්ලා ඇත්ත වශයෙන් හොරෙන් පැනලා තමයි ගිහිල්ලා අපි ටිකට් ගන්නෙ නෑ. ටිකට් ගන්න තරම් සල්ලි නෑ. ඒකට අපේ ගෙවල වෙනොත් කැමති වුණේ නෑ මේ මියුසික් පැත්තට යනවට. ඉතින් කොහොම හරි අපි හොරෙන් ගිහිල්ලා කොහොම හරි ෂෝ බලලා ඒක ඔක්කොම අපි ඔළුවේ තියාගෙන එතකොට ඒ හිටපු ඩ්‍රමර්ස්ලා ගහපුවා ඒවා මම හොඳට ඔළුවේ බලාගෙන ඉඳලා ඉතින් පහුවෙන්ද එළි වෙනකම් බලාගෙන ඉන්නවා ගිහිල්ලා මේ ඩ්‍රම් සෙට් එකේ ඉඳගෙන ඒ ගහපු එක ගහන්න බලන්න. ඉතින් ওই විදිහට තමයි ඉතින් අපි ගුරුවරු එහෙම නෑ මොකුත් නෑ ඔයාලා අර බලාගෙනව ගහන එක විතරයි. ගහන එක විතරයි. මට ගුරුවරයෙක් කියලා ඉන්නේ මේ ශ්‍රීකාන්ත දසනායක තමයි. ශ්‍රීකාන්ත දසනායක
ගුරුවරයෙක් කියන්නේ යා මට ඒ කාලේ තිබුණා මිල්ටන් මල්ලවරච්චිගේ සින්දු කීපයක් ඒකේ ගහලා තිබුණා බ්‍රේක් එකක් ගහලා තිබුණා සින්දුව පටන් ගන්න තැන මේ මට ওই බ්‍රේක් එක අල්ලගන්න බැරුව හිටියා මම එක දවසක් මේ ගෝල්ඩන් ටයිම්ස් එක ගැව්වා නවරංගාසේ අර මම කරපු වැඩේ ගියා ෂෝ එක බලන්න ෂෝ එක බලන්න ගිහිල්ලා ඉතින් ස්ටේජ් එක අයිනට වෙලා බලාගෙන හිටියා එතකොට ශ්‍රීකාන්ත ඇවිල්ලා සෙට් එක හයි කරනවා මම ළඟට වෙලා ඊටකල බලාගෙන හිටියා බලාගෙනකොට මගෙන් ඇහුවා ඇයි මල්ලි කියලා මගෙන් ඇහුවා ඒ පාර මං කිව්වා මේකයි මං අයියව හම්බ වෙන්නත් එක්ක ආවේ ඇයි මොකද මං කිව්වා මෙන්න මෙහෙම මේ සින්දු වලට මේ ඔයා ගහලා තියෙනවා බ්‍රේක් එකක් මේ ඒක කොහොමද ගහලා තියෙන්නේ කියලා මං දන්නේ නැහැ ඒ පාර ඇහුවා මොකද්ද කියලා ඊට පස්සේ මම එයාට කිව්වාම එයා මට කියලා දුන්නා මෙන්න මෙහෙමයි ගහන්නේ කියලා. මම ගහපු එක හාත්පසින්ම වෙනස්. ඒකට කිට්ටු වෙන එකක් තමයි මම ගැහුවේ. ඉතින් එදා තමයි ඒ ඔරිජිනල් බ්‍රේක් එක අල්ලගත්තේ මට ගුරුවරයෙක් වශයෙන් දෙයක් කියලා දුන්නේ ශ්‍රීකාන්ත තමයි. ඊට පස්සේ දැන් අපි අතෙන්ට යනවා. ඊට පස්සේ බෑන්ඩ් එක හදන උපාලි කර්ණකර මහත්තයත් එක්ක ඊට පස්සේ මේ පාටි ඒව ගගහ ඉන්නවා. එහෙම ඉතින් ගගහ ඉන්නකොට පොඩ්ඩ අපි ඉතින් ඉම්ප්‍රූව් එකකට ආවා. ඊට පස්සේ අනස් අයියා හම්බුණා. අනස් අයියාත් අපේ ඒ කළු බෝයිලෙන් තමයි අසාද බැන්දේ. ඉතින් ඊට පස්සේ එයාත් අපේ උපායිලගේ දෙට ආවා. උපායිට එයා කියලා දුන්නා. කොහොම ඊට පස්සේ ඉන්ද්‍රාණි පෙරේරා ත්‍රී සිස්ටර්ස් ලගේ මේ ගෙදර ඒගොල්ලෝ සුපර්ස්ටාර්ස් කියන නම එහෙන් තමයි පටන් ගත්තේ. මම හිතන්නේ ඒකේ අයිතිකාරයා ඒ පෙරේරා ඒ කියන්නේ ඉන්ද්‍රාණි පෙරේරාගේ තාත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ බෑන්ඩ් එකක් සුපර්ස්ටාර්ස් කියලා බෑන්ඩ් එක කරන්න අනස් අයියා උපාලි කර්ණකර ඕ වගේ කට්ටියක් සෙට් කරගත්තා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ප්‍රැක්ටිස් කරන දවසට මමත් යනවා. උපාලිත් එක්ක ගිහිල්ලා ඉතින් බලාගෙන ඉඳලා ඕක ඉතින් ඕම ගගා නෝර ෂෝ එකම ගැහුවා ඉතින්. ෂෝ ගගා ඉනෝ සමහර දවස්වලට ඉතින් සුසිල් පෙරේරා එයා නැහැ එයා රෙකෝඩින් එකකට ගියොත් මම තමයි ගහන්නේ. ඊට පස්සේ කොහොමාරි ඉන්ද්‍රාණිගේ තාත්තා කිව්වා මේක හරියන්නේ නැහැ අපි කවුරු හරි එක ඩ්‍රම කෙනෙක් දිගටම තියාගමු කියලා. කිව්වහම ඊට පස්සේ තමයි මම එතන දිගටම පර්මනන්ට් වුණේ. ඊට පස්සේ එතන එහෙම ගැව්වා. ඉතින් ඒතකොට ජයතිස්ස එටිආරච්චි යාගේ සත්සර කියලා මේ බෑන්ඩ් එකක් එයාගේ තිබුණා. සත්සර කිව්වම මෙහෙමයි එයා ඒතකොට මේ දැන් කාලේ වගේ බෑන්ඩ්ස් තිබුණේ නැහැ. බෑන්ඩ්ස් 3-4යි තිබුණේ. මේ ඒ දවස්වල සන්ෂයින් එහෙම පටන් ගන්නවද නැද්ද එතකොට? ඒකට සන්ෂයින්ලත් තිබුණේ නැහැ. මුල අපි ගහන ඒ කියන්නේ මේ මම කියන්නේ 70 දශකයේ 80 දශකයේ ඒ කාලේ. ඒකකොට ඉතින් සත්සර කිව්වම ඉතින් යාට තමයි ලංකාව වටේම ෂෝ බාර දෙන්නේ. යා තමයි කෝඩිනේට් කරන්නේ. ඉතින් අර උදේට දැන් ෂෝ එකක් තියෙනකොට උදේට යනවා මුගේගොඩ බෝගා ගාවට ගියාම එතන ඉන්න ඩ්‍රමර්ස් 3-4 දෙනෙක්, ලීඩ් ගිටාර්ලා 3-4 දෙනෙක්, කීබෝඩ්ලා 3-4 දෙනෙක් ඔය විදිහට ඉන්නවා. මම ඉන්ස්ට්‍රුමන්ට් එකම ප්ලේ කරන 4-5 දෙනෙක් උතෙන්ට එනවා. එයා තමයි කියන්නේ ඔයගොල්ලෝ 5 දෙනා අර බස් එකේ නැගලා එහෙට යන්න. ඕගොල්ලෝ 5 දෙනා මේ බස් එකේ නැගලා නුවරට යන්න. ඕගොල්ලෝ මේ පස්සේ නැගලා රත්නපුරේට යන්න. කොහොමාරි 3-4 පොලක සත්සර කියන එක ගහනවා. සත්සර කියන එක ගහනවා. ඉතින් එයා එහෙම මැනේජ් කරගෙන ආව. ඊට පස්සේ සත්සර තමයි මේවා වුණේ. ඊට පස්සේ සුපර්ස්ටාර් මම පර්මනන්ට් ගැව්වා. එතකොට උපාලි කර්ණකර මහත්තයත් එක්ක හදාගත්ත බෑන්ඩ් එක එතකොට නවතින්න ඔව් එතකොට නැවතුණා. අතෙන්ට යන හින්දා මේ සුපර්ස්ටාර් යන හින්දා. ඔව් එතකොට නතර වුණා. ඉතින් ඊට පස්සේ දිගටම මේ සුපර්ස්ටාර්ස් තමයි ඒ ගියේ. උපාලි කර්ණකර මහත්තයා සින්දු කරලත් තිබ්බේ එතකොට කැසට් එකක්. නෑ එතකොට කළා ඊට පස්සේ තමයි කරේ. පොඩි පොඩි ප්‍රශ්න අහනවා මට දැනගන්න ආතාවට. නෑ ඊට පස්සේ තමයි කරේ. මේ ඊට පස්සේ ඉතින් ඕකෙන් තමයි ඉතින් මම ඉස්සරහට ආවේ සුපර්ස්ටාර්ස් අවුරුදු 10ක් මම ගැව්වා. ගැව්වා ඊට පස්සේ මා එකෙන් අයින් වෙන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ රට ගියා. ඊපස්සේ මම ගෙදර ඉන්නකොට කුමාරි ජෝති අයියා කියලා තියෙනවා මේ නීල්ට මෙන්න මෙහෙම අවලා ඉන්නවා අයින් වෙලා මේ
පුළුවන් නම් කතා කරලා ගන්න කියලා. හ්ම් 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 හ්ම්. ජෝතිය ඉස්සර හරි ආසයි මං සෙල්ලම් කරනවා. අපි මෙච්චර ජෝතිපාල මහත්තයා. ඔව් එච්.ආර්. ජෝතිපාල. හ්ම් මේ ඊට පස්සේ ඒ හරි ආදරේ මට ඒ කාලේ. හ්ම් මේ ඊට පස්සේ කොහොම හරි ඉතින් අපේ ගෙදරට ආවා නෙල්සන් මාස්ටර් ආවා. හ්ම් එතකොට මං හිටියේ සොයිස ෆ්ලැට් එකේ හිටියේ. හ්ම් ඇවිල්ලා ඉතින් මං මගෙන් ඇහුවා මෙහෙම කැමතිද සන්ෆ්ලවර් ගහන්න. හ්ම්. ඊට පස්සේ මං ඇහුවා ඇයි ඕගොල්ලන්ගේ ඩ්‍රම මොකද බස්ුවා නෑ මේ මයි ලොකේෂන් එක මොනාද කරන්න අමාරුයි මං කිව්වා එහෙම නෙමෙයි ඉතින් ඔයගොල්ලෝ බලන්න හදලා ගන්න පුළුවන් නම් ටිකක් chance එකක් දීලා බලන්න ඒ තුව නෑ මහින්දයෝ එනවනම් ආසයි අර කියන්නේ මං කොහොම මං එන්නම් ඊට පස්සේ ඉතින් ලූෂන් මොකක් හරි සෙටල් වෙලා આવොත් ඉතින් මාව අයින් කරන්න එපයි කියලා කිව්වා. ඔව් ඉතින් බෑනේ. ඒකකොට කිව්වා නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මේ කිව්වා ඊට පස්සේ සම්ප්‍රව මම දිගටම එතනත් ගැහුවා අවුරුදු 10ක්. 10ක් විතර ගවනේ. ඒකට එතනින් සුපර්ස්ටාර් ඊට සම්ප්ලව. ඊට පස්සේ අයියේ අමාරි ක්ලැරන්ස් විජේවර්ධනගේ මදාර කියලා බෑන්ඩ් එකක් තිබුණා. ඒක ඇවිල්ලා සම්ප්ලවට ඉස්සෙල්ලා මම සුපර්ස්ටාර් අයින් වෙලා ඒ ඉන්න කාලේ මදාර කියලා බෑන්ඩ් එකක් තිබුණා. ඉතින් ක්ලැරන්ස්ගේ මරිය සෙල් මම රාජු ගණ්ඩාර කෙනටුයි හරි පස් දෙනයි බෑන්ඩ් එක. අපි තුව රිටන් ගියා සෑහෙන ඊට පස්සේ ඒකත් නතර කරා ක්ලැරන්ස්. ඊට පස්සේ තමයි සම්ප්ලව සෙට් වුනේ. සම්ප්ලව අවුරුදු 10ක් විතර ගහනවා කිව්වනේ. ඊට පස්සේ ඉතින් සම්ප්ලව ගගා ඉඳි තමයි ඊට පස්සේ ඉතින් මම එතනින් නතර වෙලා මේ ආපහු මට බෑන්ඩ් එකක් හදන්න ඕනේ කියලා හිතුණා. එතකොට සම්ප්ලව ඔයා ඉන්නකොට එතනට දෙන්නේ රොෂාන් අයියලා. ඔව් මං අයින් වුණාට පස්සේ තමයි රොෂාන් එන්නේ. ඒතකොට රොෂාන් ඉතාලියේ හිටියේ හින්දා නේ ගෙන්නවා. ගෙන්නලා තමයි රොෂාන් ගත්තේ. ඉතින් මට බෑන්ඩ් එකක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මං ඊට පස්සේ ප්ලේයර්ස්ලා හොයලා ගත්තා සිං කරන්න පුළුවන් කට්ටිය. ඊට පස්සේ මට හිතුණා මේගොල්ලොත් එක හොඳ වැඩක් මට කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ සෙල්ලම් කරපු ඒවා කියනවා නම් මං කිව්වා රෙකෝඩ් කරපුවා තියෙනවා නම් මට දෙන්න. ඒගොල්ලෝ සිං කරපුවා තියෙනවා නම් දෙන්න. කාවි සින්දුද ඕගොල්ලෝ කියන්නේ ඒවා ඉතින් ඔක්කොම බැලුවා. බලලා තමයි ඊට පස්සේ මං සුපර්ස්ටාර් බෑන්ඩ් එක කියන බෑන්ඩ් එක හැදුවා. නමුත් දැන් මේකට නමක් මට දාගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නකොට මම බැලුවා අලුතෙන් නමක් මේ ප්‍රසිද්ධ කරනවට වැඩිය දැන් සුපර්ස්ටාර් බෑන්ඩ් එක නෑනේ. ඔව්. කරන සයිලන්ට් නැතනේ. ඊට ඉන්ද්‍රානි පෙරේරාගේ තාත්තගෙන් ඇහුවා මම සුපර්ස්ටාර් නමින් කරන්න කියලා. එයාක්වා කරන්න කියලා. එයා මට අවසරය දුන්නා. ඊට පස්සේ ඉතින් මම ඒක නම අරගෙන මම රෙජිස්ටර් මගේ නමට රෙජිස්ටර් කරලා මේ එතෙන් ඉඳලා තමයි මම සුපර්ස්ටාර් කියලා. ඒ කොයි අවුරුද්දේද අයියා? ඒ 90 දශකයේ ඉඳලා 90 දශකයේ. දැන් අවුරුදු සුපර්ස්ටාර් පටන් ගත්තා. සුපර්ස්ටාර් පටන් ගන්න දැන් අවුරුදු 35කටත් වැඩි. වැඩි ඒක සුපර්ස්ටාර් එක දිගටම අරගෙන එනවා. එතකොට පළවෙනි ෂෝ එක මතක සුපර්ස්ටාර් ආයෙම. සුපර්ස්ටාර් පළවෙනි ෂෝ එක මට මතක මේ මොරටුවේ සොරිසා ෆ්ලැට් එකේ කියලා වගේ මට මතක. ඔව් මට මතක ඒ වගේ. එතකොට අය ඩ්‍රම්ස් වාදකෙක් විදිහට අයියට ප්ලේ කරන්න බැක් කරන්න බැරි වෙච්ච ගායකයෙක් ඉන්නවද ලංකාවේ? මෙහෙමයි පරණ හැම ගායකයෙකුට ඒක තමයි ගායිකාවකටම අමරදේව මාස්ටර්ගේ ඉඳලා නන්දා මායිලා ඒතකොට ඒගොල්ලෝනේ ඉතින් ප්‍රවීණ ජෝතිපාල මහත්තයා ඒගොල්ලෝ කොහොමද හිටියනේ නර්මදාස වල්ලා ඒ පරණ ඔක්කොම සෙට් එකට මම බැක් කරලා තියෙනවා. දැන් මේ අලුතෙන් ඇවිල්ලා ඉන්න කට්ටියට විතරයි මම බැක් කරන්නේ නැත්තේ. මේ ඒකට වෙනම ඩ්‍රම කෙනෙක් දාලා තමයි අලුතෙන් ඉන්න කට්ටියට මම සෙල්ලම් කරන්නේ. ඉතින් ඒක තමයි ඉතින් පරණ ගායකයෝ ටික බැක් කරපු නැති ආටිස්ට් කෙනෙක් නැහැ. එතකොට අද වෙනකොට එතකොට අයියා ඉස්කෝලෙන් හරි අයින් වෙලා වෙන රැකියාවක් කරේව නැද්ද? හලා මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වැඩ කරා. ඒක මේ වැඩත් කරගෙන ගියා. මේ වැඩත් කරගෙන ගියා. ඒත් වශයෙන් අපි මියුසික් කරපු හින්දා තමයි අපිට ඒකේ ජොබ් එකක් හම්බුනේ. මොකද එතකොට ගම්මුදාව තිබුණා. ගම්මුදාව එතකොට ඒකට පර්මනන්ට් ගෲප් එකක් අවශ්‍යලා තිබුණා. ඊට පස්සේ අර මිස්ටර් පෙරේරා ඒ කියන්නේ ඉම්රාන් පෙරේරාගේ තාත්තා එතකොට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ලොකු තනතුරක් කරපු එක්කෙනෙක්. එයා ඊට පස්සේ චාමන්ද කියලා තියෙනවා
මගේ බෑන්ඩ් එකක් ඉන්නවා. ඒ බෑන්ඩ් එක අපි ගමු කියලා ඒගොල්ලන්ට ගොන්න මේකේ ජොබ් දෙමු. ඊට පස්සේ මම උපාලි ඩෙස්මන් රොඩ්රිගු එතකොට ගහමු විපුල පෙරේරා මොරිස් අපි ඔක්කොටම ජොබ් හම්බුණා ඊට පස්සේ. ඉතින් අපි තමයි එතකොට ගම්මුදාව ෂෝ වලට ගැහුවේ. ඉතින් අපේ ඒකම අපි රස්සාවක් අපි ජොබ් එකක් කරා. ඒක කරන ගමන් අපි අර වලට සහභාගී කරා. ඊට පස්සේ සම්ප්‍රදාන කරන රැකියාව අයින් වෙලාමද ගියේ? ඔව් ඊට පස්සේ ඉතින් කරන්න බෑ. මේ ජොබ් එකයි ඒකයි දෙකම කරන්න බෑ. ඒකින් ඉතින් අයින් වුණා. ඒ විදිහට ඇවිල්ලා දැන් වර්තමානයේ තුල සුපර්ස්ටාර් දැන් පරණ සමාජිකයෝ ටික නැතුව ඇති. දැන් අලුත් සමාජිකයොත් එක්කම වැඩි පටන් අරන් තියෙනවා ආයතරයක්. දැන් වෛරල් වෙලා තියෙනවා YouTube එකේ. දැන් අලුත් කට්ටියත් එක්ක වැඩ කරද්දි මොකද හිතෙන්නේ අයියට? අලුත් කට්ටියත් එක්ක තාම වැඩ කරන්න හම්බුනේ දැන් ඔය ඕක තමයි ඉස්සලම ගහපු නම් ස්ටොප් එක. මේ මට තේරෙනවා ඒගොල්ලෝ එක්ක ගමනක් යන්න පුළුවන් කියලා. මොකද මට ඕන කරලා තියෙන්නේ මගේ අදහස් අනුව වැඩ කරන කට්ටියක් තමයි මට ඕන කරලා තියෙන්නේ. මොකද මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි දැනුමත් එක්ක ගමනක් යනවා නම් මම කිව්වොත් මේක කරන්නයි කියලා ඒ කරන කට්ටියක් තමයි ඕනේ. ඉතින් ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ මතේ හිටියා. ඉතින් කරන්න දුන්නේ නැහැ. මට ඕන විදිහට කරන්න දුන්නේ නැහැ. ඉතින් නායකයෙක් විදිහට වාගේ ප්ලෑන් එකක් තියෙනවනේ. ප්ලෑන් එකක් තියෙනවනේ ඔළුවේ. මමනේ ඉතින් ඔය සංගීත වෙනස කියන එක පටන් ගත්තේ. අත් වශයෙන් ඒකේ ඔය විටියා අමරදේව මාස්ටර්ගේ ගුණදාස කපුගේ මේ ප්‍රවීණ කට්ටියගේ වොයිස් තියන කට්ටියනේ හිටියේ. එතකොට තමයි මට හිතුනේ මේ කට්ටියගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. තමයි මම ඉස්සෙල්ලම ඔය සංගීත වෙනස කැසට් එක කරේ. එතකොට ඒ සින්දු අරගෙන මම කැසට් එක කරලා ඉවරලා ඕකේ මාස්ටර් එක දෙන්න මම මේ කවුරුත් ප්‍රොඩියුසර් කෙනෙක් හිටියේ නෑ. දෙන්න මම හැමතැනම ඇවිද්දා. කවුරුත් කිව්වා හැම බාරගත්තේ නෑ. මොකද හරියන්නේ නෑ. නම් ස්ටොප් කිව්වම ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නටන්නනේ. මම කිව්වා මම නටන්න නෙවෙයි මම මේක කරේ. මම කිව්වා මේක අහගෙන ඉන්න කට්ටියට අහගෙන ඉන්න. ඊට පස්සේ කොහොම හරි එක්කෙනෙක් මල්වත්ත පාරේ සජීව කියලා හිටියා. සජීව පෙන්සි බැලන්ස් මම එයාට ගිහලා ගියා. එයා මගෙන් ඇහුවා හරි ඇයිද මේක? මම කිව්වා ඔයා කළා බලන්නකෝ. ඔයා දාලා බලන්නකෝ කියලා. ඉතින් කොහොම හරි මම ස්ටුඩියෝ බිලවත් ඇත්ත වශයෙන් කළා ගෙවලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක මම සාමාන්‍ය පොඩි මුදලකට දුන්නේ. ඊට පස්සේ ඒක ඔක්කොම ගෙවලා දාලා කට්ටියටත් ගෙවන්න ඕනේ නේද කියලා. ඉතියා ඒ අන්තිමට ඒ කැසට් එක තමයි ලංකාවේ වැඩිම අලවියක් වෙච්ච කැසට් එක උනේ සංගීත වෙනස. ඊට පස්සේ කොච්චර කැසට් ආවද අපි කරා වෙනස සෑහෙන ආවා. ඊට පස්සේ අපිට නඩු දැම්මා. නඩු ගහලා ඉතින් කොපි කරනවා කියලා ඔව් ඒ වගේ දේවල් වලට ඉතින් නඩු දැම්මා. ඊට පස්සේ කොහොම හරි අමරදේව මාස්ටර්ත් එක්ක කතා කරලා මේ අපි සුහදව ප්‍රශ්නේ විසඳගත්තා. ඊට පස්සේ ඉතින් ඒ වුණාට ඊට පස්සේ ආපහු ඒවා කරන්න එපයි කියලා උසාවියෙන් නියෝගයක් දුන්නා. මේ කරන්න එපයි කියලා. ඒ වුණාට ඉතින් ඊට පස්සේ ඒගොල්ලොම කිව්වා අමරදේව මාස්ටර් කිව්වා කමක් නැහැ ඔයගොල්ලෝ කරන්න මේ හොඳට කියලා කරලා තියෙනවා. හොඳට කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අර දෙවැනි එකත් එතකොට කළා ඉවරයි. ඒ කියන්නේ අරයා කිව්වා දෙවැනි එක කැසට් අපිට ආවා මම හිතන්නේ 25 30ක් විතර එක දිගට ආවා. ඒකට ඉතින් ඔය නන්දමාලිනී වගේ යා සින්දු කියන කෙනෙක් අර ප්‍රොමිසස් බෑන්ඩ් ප්‍රොමිසස් එක අපේ එතකොට දැන් අපි ඒකේ කවුද මේ වැල්ලියක් දෙකේ වොයිස් එකෙන් සිං කරන කෙනෙක් හිටියා. ඊට පස්සේ මෙහෙ මාතර පැත්තේ තිබුණ බෑන්ඩ් එක අර චාමර වීරසිංහ සේනක කිස්බන් අපේ මේ පෙපර් රේන්ජ් එක චාමර අයියා රේන්ජ් එකේ. ඊට පස්සේ එයත් කළා මේ ඒගොල්ලෝ නන් ස්ටොප් කරා. ඊට පස්සේ එතනින් පස්සේ එයාලා අපේ රුහුණු වෙනස කියලා කියලා ඉතින් ඔය මම මේ පටන් ගත්තු දෙයින් කීප දෙනෙක් අද ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මම ඕක නොකරනම් ඒගොල්ලෝ අද එළියට එන්නේ නැහැ. මම ඔය වෙනස තියෙන එක කරපු හින්දා තමයි ඒගොල්ලොත් එළියට ආවේ. ඔය විදිහට මේ ඇවිල්ලා අයියේ මේ දැන් ඔයා ගැන 10 දෙනෙක් ගහුවොත් 10 දෙනා කියන 10ක්. ඒ තරම් ඔයාගේ ටැලන්ට් තියෙනවනේ අපි අහලා තියෙන කතාවත් එක්ක. එතකොට මේ දැන්
මහින්ද සිල්වා වගේ ඩ්‍රම්ස් ගහන්න එහෙම නැත්නම් එයාගෙන් ඉගෙන ගන්න හරි එයා දිහා බලන් ඉන්න හරි ගොඩක් කට්ටිය මගේ chat වල ගොඩක් කට්ටිය මහින්ද ඒ දිහා බලන් ඉඳලා තමයි හදුනේ. ඒකට මේ අපි අහලා තියෙන කතාවක තමයි මේ ඔක්ටෝපෑඩ් සහ ඩ්‍රම්ස් දෙකම එක මේ වෙනස්කම් ගොඩක් කරා. ඒ ටිකත් අය පොඩ්ඩක් මතක් කරමු මේ වෙනස්කම් ටික. තොට සම්ලව බෑන්් එකේ ගහනකොට පෑඩ් ගහන එක්කෙනෙක් හිටියේ නෑ. මම එම සයිඩ් එකෙන් පෑඩ් එක තියලා මේ අතින් රම්ස් ගාන ගම මේ අතින් පැට්ටෝටි ගාන පැඩ් ගාන පොංගා සේවක්ම යොහොම ගගා ඉන්න ගමන් තමයි ඊට පස්සේ සුජිත් මාර්සිංහව නීල් ගන්නේ ගන්න ඒක ටික කාලයක් ගැහුව සෑන කාලයක් ගැහුව ම තනි එතකොට ඒ වගේ තමයි ඉතින් තබ්ලා බීට් මේ ගහන්නත් ගත්තේ අයියා නේද ඉස්සලාම තබ්ලාවෙන් තබ්ලාව තියෙන එක ඔක්ටෝපෑඩ් එකට ඒක පටන් ගත්තේ මම අර්නස් සෑලත් එක ගහන කාලේ තොකට ෂෝල්ට එක්කංාව පූජි ස්මයිල් කියලා හිටිය ඩොල්කි ප්ලේ ගැන එයා වගේ තමයි දාගත්ව මිල්ට පෙර පුල්ලන් තුොල්ල යෝතිපාල සිින්දුවලට වයා ගහන්ද ඉතින් කෝමාරීතින් යත් එක්ක මමත් ගැහුවයිද මම මියසිකල යත් සිින්දුවල ගන්න දවස මම ඔය ගහන ස්ටයිල් මං ඔක්කොම මං මතක තියාගෙන මං ඊට පස්සේ මං තනියෙන් ප්‍රැක්ටිස් කර ඒවා ඒ බීට් මම ග්‍රම් සෙට්ටගෙන් ගන්න ඊට පස්සේ සමාරදවසොල්ට යත් පූජි ස්මයිල් එයා එන්නේ නෑ එයා ගොඩක් රෙකෝඩිං ගහපු කෙනෙක් ඊට පස්සේ මම එක පාටම මම ස්ටේජ් එකේ මම ජෝතියගේ සින්දු වගේකට මම ඒ තව ඩොල්කි බීට් මං ගැහුවා ඩ්‍රම් එකේ ඔක්ටෝපෑඩ් එකක් නේ ඩ්‍රම් එකේ ඩ්‍රම් එකෙන් ගැහුවා ඒතකොට ඔක්ටෝපෑඩ් තිබුණේ නෑ ඒ දවස්වල ඔව් ඒතකොට එකෝස්ටික් නේ තිබුණේ එකෝස්ටික් තිබුණා ඊට පස්සේ ජෝති අයියා පිටිපස්සේ ඇවිල්ලා බලලා එයා හිනාවි සිං කරා ඊට පස්සේ කොහොම හරි ඔය හරුන් ලන්ත්‍රගේ තිමින ඔය 7-8 කියලා බීට් එකක් තියෙනවා ඉතින් ඒවත් ඩ්‍රම්ස් වලින් ගහන්න ලේසි නෑ මම ඒවත් අල්ල ගත්තා ඒකට අරයා ගහපුවා මම ඔක්කොම අල්ලගෙන හරුන් ලන්ත්‍රාව මම ගැහුවේ ඒතකොට නෙක් මාස්ටර්ගේ සිනා වෙන්න ඕ කතා වෙන්න ඒ 7-8 බීට් ඉතින් ඒක හරි චේන්ජ් එකක් වුණා ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ඩ්‍රම්ස් වාදන තුල ඩ්‍රම්ස් වලින් ඔය බීට් ගහන එක ඊට පස්සේ පස්සේ ජෝතිය අයියා කිව්වා මේ දැන් පූජි ඉන්න ෂෝ එකදීම ජෝතිය අයියා කිව්වා පූජි ඔයා ගහන්න ඔය ගහන්න මහින්ද ගහපුවා මේ ඒ කියන්නේ එයාට අරකට වැඩිය පංච් මං ගහන කොමාරි ඊට පස්සේ පූජි එතනින් පස්සේ ආවේ නෑ ෂෝ වලට ඒකට මම තමයි ඉතින් දිගට ගියේ එතකොට මේ නිහාලේශ මහත්මයාගේ මේ සහ මේ අපේ කවුද මේ ජෝති මහත්මයාගේ මෙත්ති වෙනසකුත් කරාව ඒක ඇවිල්ලා පළවෙනිම පටන් ගත්තේ මේ යායල තිබුණ ප්‍රසුකි නයිට් කියලා ෂෝ එකක් දැන් කොහොම හරි එදා ෂෝ එක අපි උඩට නගින්න ඉස්සෙල්ලා නිහාලුයි ජෝතියද කොහොම ආදිස්ලා ඇවිල්ලා හිටියා ඉඳගෙන කතා තොර නිහල් මගේ ළඟට ඇවිල්ලා මගෙන් ඇහුවා මහින්ද මේ මගේ සින්දුවක් තියෙනවා ඒකට බැරිද පොඩි සෝලෝ එකක් ගහන්න කියලා මම පොඩි ජෝතියක් ඉන්නවනේ කියලා ඒ පාර එයා කමන්නේ එයා හිටියට ඔයා මගේ එකටත් ගහන්නකො පොඩි කෑල්ලක් කියලා මම මොකක්ද සින්දුව මෙහෙම කාවඩි බයිලා කියලා සින්දුවක් තියෙනවා මේ මං කිව්වා මට ප්‍රශ්නයක් නැහැ මං ගහන්නම් මේ වෙනස් අයගෙන් අහන්න කියලා කිව්වා ඊට පස්සේ ඒ දවස්වල ඒ සින්දු බලාගෙන තියනවද කට්ටිය දැන් ඉවලෙම කියනවද සින්දු මේක නෑ කලින් බේල පහ ඒගොල්ලෝ කියනවා බලලා තියෙනවා නමුත් මේ දැන් සෝලෝ එක කියලා නෑ සෝලෝ එක කියලා නෑ ඊට පස්සේ කොහොම හරි නිහල් ඒ වෙලාවේ වෙන සෑලි කිව්වේ නෑ ස්ටේජ් එකේ සිං කරන්න ජෝතියයි ඉස්සලා නැග්ගේ නිහල් ඊට පස්සේ නිහල් සෑලි කිව්වා මේ මහින්දට අර සෝලෝ එකක් ගහන්න කියන්නේ මගේ සින්දුවට මේ කිව්වා පර වෙන සෑත් කිව්වා ජෝතිත් ඉන්නවනේ හරි ඒක ප්‍රශ්නයක් නෑ මහින්දට කියනවා ඊට පස්සේ කොහොම හරි මේ නිහල් නෙල්සන්ට ගැහුවා සෝලෝ එක ඊට පස්සේ ගැහුවාම දැන් ඊට ගායකයෝ දෙන්නෙකුට විතර පස්සේ ජෝතිය අයියා නැග්ගා ජෝතිය නැග්ගම ජෝතිය අයියා කිව්වා යාගේ ඇවිල්ලා අර මම ගන්න මේ කරකවන්න ඒක තමයි ගැහුවේ ඊට පස්සේ ජෝතිය අයියාගේ සින්දුවටත් ගැහුවා යා සිංගල් ඉවරලා එයා මට කිව්වා
කොහොමද ඕයි ගහන්නේ මේ වෙච්ච මෙහෙම කියලා එයා බැස්සා. ඉතින් එදා ඉඳන් මේ හැම ෂෝ එකකදීම සෝලෝස් දෙකක් ගැහුවා. දෙකට කාවඩි බයිල සින්දුව එදායේ සෝලෝ එක නිසා අද ලංකාවේ ඇත්තවශයෙන් කාවඩි බයිලා කියන සින්දුව ප්‍රසිද්ධ වුණේ සෝලෝ එකකින්. ප්‍රසිද්ධ වෙනවා සේලා. එතකොට අද ඊට පස්සේ ඉන්න ඩ්‍රමර්ස් ඉතින් ඔක්කොම ගැහුවා. ඉතින් අර මම හැබැයි ඉතින් කාවඩි බයිලා සින්දුවට නිකන් කාවඩි ස්ටයිල් එකට වගේ තමයි සෝලෝ එක වෙනම ගත්ත නැත්නම් එක වගේ දෙකක් ගන්න එක තේරුම් නැහැ. ඉතින් මේ දෙක වෙනස් කරගෙන ගැහුවා කොහොමද? ඒවරයි ඩ්‍රම් මැෂින් මෙහෙම තිබ්බේ නෑනේ ඒ දවස්වල. ඒක එකෝස්ටික් එකෝස්ටික් එකකින් ඒ වෙනස හදාගත්ත කොහොමද? ඒක නම් ඒක දැන් ඇත්තටම කොහොමද හදාගත්තේ කියලා තමයි මට අහන්න හිතුනේ. ඒ කියන්නේ මේ තබ්ලා බීට් ඊට පස්සේ කාවඩි මේ එකෝස්ටික් ඩ්‍රම් මේ මේක මවා ගන්නවා කියන එක ඒක අදටත් හිතා ගන්න මට නම් ඇත්තට මේක මේ පොතේ දැනුමකින් නෙමෙයි ඒකයි ඉතින් ඒ වෙලාවට එන අදහස් තමයි මම සමහර සින්දු ප්‍රැක්ටිස් නොකර මම ස්ටේජ් එකේදී මම කෙලින්ම ගහලා තියෙනවා. එහෙමද? කෙලින්ම මම බීට් එකක් මේ ගහනකොට ඇත්තටම අපේ වෙනසලට උපායලටත් හරි පුදුමයි මේක කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඕක අනිත් ෂෝල්ටත් දිගටම ඔය විදිහටම ගහන්නේ කියලා. මට මතකයි අර බිග් මාස්ටර් එකේ ඔය සිනාවෙන්න කතා වෙන්න සිද්ධුව අපි ප්‍රැක්ටිස් කරේ නෑ. ඉතින් බිග් මාස්ටර් මේකෙන් ඉල්ලුවා රික්වෙස්ට් එකක් ආව මේ කවුරු හරි කිව්වා මේ මේ සින්දුව කියන්න කියලා. ඊට පස්සේ ඉතින් වෙනසල ඉතින් සින්දුව අහලා තිනවා බලලා තියෙනවා. ඉතින් මගේ දැන් 7 8 එකක් නේ. ඔව්. ඉතින් මගෙන් ඇහුවා පුළුවන්ද කියලා මං කිව්වා ගහමු කියලා. ගැහුවා. ඊට පස්සේ ගැහුවා කෙලින්ම මේක මීගොමිය මට මීගොමිය ෂෝ එකදී. මීගොමිය ඊට පස්සේ ඉතින් කෙලින්ම බය නැතුව මේ ඕනම ආටිස්ට් කෙනෙකුට බැක් කරන්න මේකක් ආවා. දැන් ෂෝ කීයක් විතර ගහලා ඇත්ත පසක විදියට අමාරුම දාට පස්සේ අවුරුදු 50කට වැඩිනේ මම ෂෝ ගන්න අරගෙන. ඉතින් සමහර අපේ මේ බෑන්ඩ් එකේ මගේ සුපර්ස්ටාර් බෑන්ඩ් එකේ දින තිබුණ නෑ දෙන්න. අර සංගීත වෙනස එක පස්සේ ඉතින් මුළු මාසෙම වැඩ. ඉතින් මම සුපර්ස්ටාර් සර්නසලට් එක ගහනකොටත් එහෙමයි. මුළු මාසෙම වැඩ. සම්පා එක ගහනකොටත් එහෙමයි. මුළු මාසෙම වැඩ ගැව්වා. ඉතින් මේ කොච්චරද කියලා ගණන් කරන්න හිතන්න බෑ. ඒ හැමෝටම කලින් ලංකාවේ වෙනසක් කරපු ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් විදිහට ඩ්‍රම්ස් වාදකේ හැමෝම ගරු කරන සත්‍යයක් විදිහට ජීවිතය යහපොයල්ලා බලද්දි මොකද හිතෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපේ ගහන කාලේ තාක්ෂණය කියන එකක් තිබුණේ නෑනේ. ඒක බිඳුවයි. ඒක බිඳුවයිනේ. දැන් ඊට පස්සේ මම හිතන්නේ 2000 පස්සේ තමයි මම හිතන්නේ තාක්ෂණය කියන ඒවා ආවේ ගොඩක්. ඉතින් ඒකත් එක්ක බලනකොට දැන් ඉන්නවා හොඳට ගහන ඩ්‍රම්ස්ලා ඉන්නවා. ඇත්තම කියනවා නම් මගේ දුවත් ඩ්‍රම්ස් ගහනවා ගැව්වනේ. මගෙන් මීට ඉස්සෙල්ලත් අහලා තියෙනවා මේ වගේ ඉන්ටර්වියු එකදී කවුද ඉන්නේ හොඳම ඩ්‍රමර් ඔයා කැමති මං කියතින් මගේ දුව. එයා ලංකාවේ හිටියානම් එයා තමයි මට නම් හොඳම ඩ්‍රමර්. එයා ඉතින් දැන් එයා දැන් නිව්සීලන්ත ගියේ. ඒකට හේතුව තමයි අලුත් තාක්ෂණය සහ ඔයාගේ පරණ අත්දැකීම් ටික එයා තියෙනකොට එකම තැන මෙතනනේ. එයා හරි දක්ෂයි. එයා කියලා දෙන්නේ හරි ඉක්මනට අල්ලගත්තා. ඉතින් දැන් ඉන්න ඩ්‍රමර්ස්ලට ගොඩක් හොඳයි. මං ආස කරන ඩ්‍රමර්ස්ලා දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් මට ඇත්තටම එහෙම කියන්න ගියාම ඒ තුන අනිත් තරහ වෙනවා. ඒ නම් තරහ වෙනවා. ඉතින් ඒකින්ද දැන් ප්‍රසිද්ධ ඩ්‍රමර්ස් බෑන්ඩ්ස් වල ඉන්න හොඳ ඩ්‍රමර්ස්ලා දැන් ඉන්නවා. ඒගොල්ලෝ තාක්ෂණයත් එක්ක දැන් හොඳට ගහනවා. ඉතින් අපේ කාලේ මම නම් තාම ඇත්ත වශයෙන් කියනවා නම් කැමති ඒකෝස්ටික් වලට. නමුත් අර රැල්ලටම යන්න එපා. අපිට බැහැයි කියලා කියන්න බෑනේ ඉලෙක්ට්‍රොනික ගහන්න. ඉතින් මම ඒකෝස්ටික් වලින් සෝලෝ ගැව්වා. ඉලෙක්ට්‍රොනික් තියෙන කොටත් මම සෝලෝ ගැව්වා. ඉතින් දෙකෙන්ම ගැව්වා. ඉතින් දැන් ඉතින් තාක්ෂණයත් එක්ක ඉතින් යන ක්‍රමය අර ඉස්සර වගේ නෙමෙයි හරි පහසුයි. හැබැයි ටිකක් නිකන් අත්දැකීම් අඩුයි කට්ටියට. ඔව් ඒගොල්ලන්ට එන්නේ නැහැ. අරවත් එක්කනේ ගහන්නේ අර මොකද අපි ගාන කාලේ අපි ගැව්වා ඇඟේ ශක්තියෙන් ඇඟේ වීරයෙන්. දැන් ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක නිකන් තත්තු කරත් අර ඉස්සරහින් යනවා. ඈ ඉතින් අර ටිකක් පුර වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඇත්තම කියනවා නම් මං හිතන්නේ අපි තරම් මං තරම් කාලයක් ඒගොල්ලෝ ගහයි කියලා මම හිතන්නේ. අනිවාර්යෙන්ම මොකද එයාලට එකතු වෙන දැනුම සහ අත්දැකීම් අඩුයි.
අන්න ඒකයි. තාක්ෂණෙත් එක්කනේ බටන් ටික ගුවා ගැව්වා ගැහුවා. පැස්ස ගියානේ. ගියා. එහෙම නේ ඔයාලා හිතන්න දේවල් තියෙනවා දැන් යාළුවා මහත්තයා එනකොට වෙනම හිතන්න ඕන. ජෝති මහත්මයා, බෙක් මාස්ටර්, අමරදේව මාස්ටර් එයාලා එනකොට ඔයාලගේ වෙනම තැන් වලින් මයින්ඩ් වල දැන් සින්දුත් එක වගේ නේ දැන් තියෙන්නේ. දැන් ඔයාලා විවිධත්වයක් සින්දු වගේ අන්න ඒකයි. දැන් මතක තියාගන්න බෑ දැන් තියෙන සින්දු. අදටත් තරුණ ඉන්න ඕනම ආටිස්ට් කෙනෙක්ට බැක් කරන්න පුළුවන් මට මතකයි. දැන් එන සින්දු මතක හිටින්නේ නැහැ. එතකොටයි මේ තව වෙනස්කම් අතර මේ S2 බැඳලා ඩ්‍රම්ස් ගහන කලාව ඒක මේ කාගේ අයිඩියා එකක්ද ඔයාගේම එකක්ද ඒක? ඔව් ඒක මට හිතුණා. එහෙම කරන්න ඕනේ කියලා. ඔය දැන් තබ්ලා ටෝන් හදාගන්න හිතන එක ඕක එනකන් ඔව් ඊට පස්සේ මට මතකයි මම ඉස්සල්ලාම S2 ගැට ගාලා ශ්‍රී කරා මේ කළුබෝයිල ජයසිංහගේ තිබුණා top 20 කියලා ෂෝ එකක්. top 20 කියන්නේ බෑන්ඩ්ස් 20ක් ගැහුවා ඉතින් ප්‍රසිද්ධ. ඊට එතෙන්දී එකෝස්ටික් තුත් තිබුණා ඉලෙක්ට්‍රොනික දෙකම තිබුණා. ඊට පස්සේ මම කරපෙලේ එකෝස්ටික් එකෙන් ගිහිල්ලා S2 මෙයා බැඳලා සෝලෝ එකක් ගැහුවා. සෝලෝ එකක් ගැහුවාම ඊට පස්සේ ඉතින් අතෝසෙන් ඒක හරි වයිරල්ලා ගියා ඒ කාලේ. සෑහෙන වෙනවා ඊට පස්සේ සෝෂල් මීඩියා නැතුව ඊට පස්සේ කොහොම හරි රොෂානුත් එක එතකොට සන්ෆ්ලවර් රොෂාන් ගාන කාලේ මේ රොෂානුත් ගැහුවා ගහලා තිබුණා ඒක ෂෝ එක. ඊට පස්සේ ඉතින් මම කරා අර කමන්නේ නෑනේ මේ ස්වර්ණවාහිනියකේ තෛලෙන තරුවකේ ඉතින් මම ගැහුවා ඒකේ වෙනම අයිටම් එකක් කරා. ඒක නම් මේ මෑතකදනේ. ඔව් මේ මෑතක අපි බුද්ධිකයි ඉන්න කාලේ. බුද්ධිකයි පසන් කරන කරුණ මම ඒක මම බුද්ධිකයි ඔව්. ඒ වෙනස් එක තව මොනවද අයියට මතක තියෙන වෙනස්කම් කරපු දැන් තබ්ලා ටෝන්ස් ඊට පස්සේ මේ සෝලෝ ඇස් බැඳගෙන තව මොනවද මට අපිට දැන් ඇත්තටම අපිට අයියලත් එක ගත්තාම අපි දැකලවත් නෑ මේ අපි 90 ගණන් දෙපිටිච්ච අයනේ. ඒ නිසා මේ තව මොනවද එහෙම මතක තියෙන වෙනස්කම් කරපු දැන් වෙනස්කම් කරේ ඉතින් මම ඒකේ අර ස්වර්ණවාහිනියකේ ෂෝ එකේදී ඉතින් මම එදා ඒකේ මම අර මම සෝලෝ එකකට සාමාන්‍යයෙන් ගහනවා කෝච්චි බීට් එක ගන්න බීට් එක කෝච්චියක් යන බීට් එක ගන්නවා එදා මම ගිහිල්ලා ඒ ඕන් එකකුත් අරන් ගිහිල්ලා විසිල්ලේකුත් අරන් ගිහිල්ලා අර ගාඩ් විසිල් එක ගහලානේ පටන් ගන්න කෝච්චියෙන් ඒ අයිටම් එක එහෙමම ඉතින් මම කළා ඒක කවුරුත් ඒ කියන්නේ ඒ වෙලාවේ මට හිතුණා මට මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේක කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ වෙනසක් කියන එකක් තියෙන්නේ නැයි. ඉතින් ඒක තමයි මතක තියෙන දේවල් ඒවා තමයි. වෙනස්කමක් කරන්න ඒක කියන්නේ අත්දැකීම් කියලා තමයි. මම අතවල තාමත් මට මොන හරි වෙනසක් තමයි කරන්න ඕනේ කියලා හිතෙන්නේ. දැන් මොන හරි බෑන්ඩ් එක දැන් තිබුණත් මොන හරි දෙයක් කරන්න ගියොත් මට මොන හරි වෙනසක් තව කරන්න ඕනේ කියන එක තමයි මට ඒක ඇත්තටම සුබ ආරංචියක් වෙයි. මොකද 20යි 26යි අපි ඉන්නේ දැන් මේ ජූලි මාසෙ විතර. එතකොට මේ අලුත් සමාජිකයොත් එක්ක දැන් අලුත් වුණු වෙනස් වුණු සුපර්ස්ටාර් එක්ක තව වෙනස්කම් ගොඩක් අපිට දකින්න ලැබෙවි කියලා විශ්වාස කරනවා. අයි සින්දු මොකද කළත් නැද්ද? මගේ සින්දු 6ක් තියෙනවා. සින්දු 6ක ඔරිජිනල් සින්දු 6ක් තියෙනවා. මම සම්ප්‍රව ඉන්න කාලේ මේ සින්දු 2ක් කරා රූකාන්ත. මේ සින්දු 4ක් කරා සරත් වෙනෑන්දු MS වෙනෑන්දුගේ පුතා. ඒකෙන් ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ අර ඕඩිකොලම් සුවඳ හමනවා කියලා සින්දුවක් තියෙනවා. ඉබ්බ බලනවා කියන සින්දුව. ඉතින් ඒක තමයි මම දැන් ෂෝ වලදී මගෙන් ඒක ඉල්ලනවා. මම සම්ප්‍රව ඉන්න කාලේ කරපු දෙයක්. ඉතින් ඒක තමයි මගේ ඔරිජිනල්ම සින්දු 6 සොයිරු කියලා කැසට් එක. සොයිරු. ආයක කැසට් එකක් තියෙනවනේ. ඔව් සොයිරු. ඒක උකාන්ත සින්දු දෙකක් කළා. තව සින්දු කරන්න බලාපොරොත්තුවක් නැද්ද අනාගතේ? මට මං ගායකයෙක් නෙවෙයි මට සින්දු කියන්න බෑ. මොකද මේක අර සිංකොබා කියලා උපාලි කියලා එක්කෙනෙක් හිටියා සිංකොබා. එයා සන්ෆ්ලවර් කැසට් ගොඩක් කරා. එයා තමයි මට කිව්වේ මහින්ද ඔයත් මේ මොනාරි කරමු සින්දුවක් දෙකක් කරමු කියලා. මම කො පිස්සුද පාලි මට සින්දු කියන්න බෑ. නෑ නෑ කරලා බලමු කියලා. ඉතින් මං රූකාන්තට කියනවා සින්දු ටිකක් ඔයාලට හදලා දෙන්න කියලා. තව සින්දු 4ක් මගේ ළඟ තියෙනවා මේවා අවලාගේ. ඒවා මං කොහේ ඉතින් බලමු කියලා කොහොම හරි ඉතින් රූකාන්ත ඔය සින්දු දෙක කළා. ඉතින් කළා ඉතින් කොහොම හරි අමාරුවෙන් වොයිස් කරගත්තා. රූකාන්ත ගොඩක් මට උදව් කරා. ඒක තමයි මේ ඒකෙන් ඔය ඕඩිකොලොන් සුවඳ හමනවා සින්දු තමයි ප්‍රසිද්ධ ප්‍රසිද්ධනේ. එතකොට දැන් මේ
දශක 5ක් මගේ රටේ කණ්ඩායම් සංගීතයේ වෙනස්කම් කරපු ආධුනික ඩ්‍රම්ස් වාදකයාගෙන් ඉගෙන ගන්න බොහෝ අය බලාගෙන දැන් ක්ලාස් ටික පටන් ගන්න තියෙනවා අයියේ මොකද දැන් ඒ කොහොමද දැන් ආයි සම්බන්ධ වෙනවා නම් ඒක ගැන පොඩි විස්තරයක් කියමුකෝ. ඔව් ඉතින් අතෝසෙන් මගේ ළඟ මගේ ක්ලාස් එකට ආපු ළමයි කීප දෙනෙක්ම අද හොඳ සංගීත කණ්ඩායම් වල සංස්වාදික හැටියට සෙල්ලම් කරනවා. ඉතින් මම ක්ලාසස් කරනවා මගේ ගෙදර කරනවා ක්ලාසස්. ඒ කියන්නේ මේ මෙහෙ කරනවා. ඔව් මගේ මේ ඉන්න ගෙදර කරනවා. ඉතින් සමහර ක්ලාස් තියෙනවා ඉතින් හෝම් විසිට් ක්ලාස් කරනවා ගෙවල් වලට ගිහිල්ලා. ඉතින් ඕනම මගේ මොකද මම දන්න හැම දෙයක්ම මං හරි ආසයි උගන්නන්න. මොකද මම ඉගෙන ගන්න යන කාලේ මම ඩ්‍රම්ස් ඉගෙන ගන්න කාලේ මට කිව්වනේ මට ශ්‍රීකාන්ත දසනායක විතරයි කියලා. අර බ්‍රේක් එක කියා දුන්නා. නමුත් මට නම් කියන්න බෑ සමහර අය මට යන්න මල්ලි කියලා මාව එළවගෙන තියෙනවා. ඉතින් මං ඊට පස්සේ මං හිතාගත්ත මං කවදා හරි ඩ්‍රම කෙනෙක් වෙලා මේ හොඳ ළමයිට උගන්වන තත්යකට මම එනවා කියලා. ඒක තමයි මං කිසි දෙයක් හංගන්නේ නැහැ. මගේ මං ගහන හැම දෙයක් මං ගහන දේ තමයි ළමයි උගන්වන්නේ. ඒක කියන්නේ ඔයාට වඩා ළමයි උඩට එයි කියලා බය නැහැ. මොකද ඔයා තව හිතනවනේ. ඔයා තව දැන් ඉස්සලක් කිව්වා වගේ අලුත් දේවල් හිතනවා. ඒ නිසා ඔයා ඉදිරියට යනවා. ළමයින්ටත් පාර ගෑක මාර මට. ඔය ඉතින් අපි ඉතුරු කරන්නේ එච්චරයි. කවදා හරි ළමයි ඉතින් කියයිනේ මේ කවුද ගුරා කියලා ඇහුවොත් අහවලයි කියලා. ඒක විතරයි අපිට ඉතුරු වෙන්නේ. අපිට ඉතුරු වෙන්නේ ඕක විතරයි. මතකයේ පමණක් ඉතුරු වෙනවා ඉතින්. එතකොට මේ සම්බන්ධ කරගන්නවා නම් අයියව කියන්නේ තව මේ YouTube එක බලන සහ ක්ලාස් වලට එකතු වෙන්න පුළුවන් නම් අපිට කතා කරන්න ගැටලුවක් නැද්ද? ඔයාගේ කන්ටැක්ට් එකක් දුන්නට අපි. ඔව් ඒ අතෝසෙන් මගේ වයිෆ් තමයි ක්ලාස් ඔක්කොම හැන්ඩල් කරන්නේ. එයා තමයි තයි වෙලාවල් දෙන්නේ දවස් දෙන්නේ. ඉතින් එයාගේ ළඟ තමයි ෆොටෝ ඔක්කොම තියෙන්නේ මේ වෙලාවට ගන්න පුළුවන්. ඉතින් එයාව කන්ටැක්ට් කරොත් පුළුවන්. මගෙන් ඉල්ලන අයට මම පෞද්ගලිකව දැන් මෙසේජ් කරලා හරි කමෙන්ට් කරලා හරි ඉල්ලන කට්ටියට මම සම්බන්ධ කරලා දෙන්න කතා කරන්න කියලා. එහෙනම් ඉතින් මගේ ඇත්තටම මට මේ මහින්ද සිල්වා කියන චරිතයත් එක්ක කතා කරන්න ලැබෙයිද කියන මොකද අපි පෞද්ගලිකව ලොකු යාළුකමක් තිබෙන්නේ නැති නිසා මට ඇත්තටම ලොකු හිණයක් තිබ්බා අයියත් එක්ක මේ ජීවිත කතාව. මොකද මම හිතන්නේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා බැඳලාද නැත්නම් ඩිවෝර්ස්ද ළමයි මොකද කරන්නේ එහෙමනේ අහන්නේ එහෙමනේ මට ඔයාලා තිබ්බා අයියගේ ජීවිත කතාව. තව මේක මීට වඩා දිගට කතා ගන්නවා පැය දෙක තුනක් කතා ගන්නකොට මම පැය භාගයකට මම අයියට කියලාම ගියේ පැය භාගයකට මේක ෂෝට් කරපු නිසා අයියා මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරේ. ඇත්තටම බොහොම ස්තුතියි මට අවස්ථාවක් දුන්නට. තව මේ ලංකාවෙන් විදේශගත වෙන්න බලාපොරොත්තුවක් නැහැ නේ. යන්නේ නැහැ ඉතින් ටුවර් එක ටුවර්ස් එක ගිහිල්ලා එනවා. ඇත්තට ඒක ටුවර්ස් කිව්වම ටුවර්ස් කීයක් විතර ගිහින් දෙනවද බෑන්ඩ් එක? රටවල් ඉස්සෙල්ලාම මගේ පළවෙනිම ටුවර් එක තමයි මම ක්ලැරන්ස් ලත් එක්ක ගිය ටුවර් එක UK ගිය එක. ඊට පස්සේ ඉතින් ගියා UK ගියා ඉතින් ඉතාලිය ඕස්ට්‍රේලියා බෑන්ඩ් ටිකත් එක්ක සුපර්ස්ටාර් සම්ප්ලව් ඔක්කොමත් එක්ක ටුවර්ස් ටික ගියා. දැන් ඉතින් බොහොම ස්තුතියි මට අවස්ථාවක් දුන්නට. ඇත්තටම මම බොහොම සතුටින් ආපු මට ඇත්තටම ලොකු හීනයක්. මහින්ද සිල්වා කියන මේ දෙවන්තයත් එක්ක මෙහෙම ඉඳගෙන chat එකක් කරන්න ලැබීම ගැන මාර වටිනවා. ඒ නිසා බොහොම ස්තුතියි මට අවස්ථාවක් දුන්නට. එහෙනම් ඉතින් ජය වේවා කියනවා. වැඩි වැඩියෙන් අපිට මේ රටේ කලාවට තව වැඩ ටිකක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා මතක් කරනවා. මොකද ඔයගේ ලොකුම දේ තමයි මේ අලුත් දේවල් කරන එක කියන ලස්සන වචන. ඒ නිසා තව අලුත් දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම ඒ හිතන විදිහටම සුපර්ස්ටාර් වෙනසක් අපිට මේ අවුරුදු ඉවරනකොට දකින්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඉතින් ජය වේවා කියනවා. බොහොම ස්තුතියි මගේ අය. ඔයාලට මට අවස්ථාව දුන්නාට. තවත් ආදරණීය චරිතයක් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. සමගන්න රැඳෙන්න දිගටම සමිත් මේකට YouTube නාලිකාවට. බොහොම ස්තුතියි.